හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මක්කයි වෙන්නේ ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Minecraft series එකේ කීවෙනි එපිසෝඩ් එක 16 නේද මට හරියට මතක නැහැ කීවෙනි හරි එපිසෝඩ් එකත් එක්ක 16 එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද කොළ හදන්නේ කියලා හැමිනෙනවා යකෝ මෙන්න මෙතන ස්කේට් ලන්න අවුලන්නේ මට ඕන්නේ දක්කනේ ඉතින් මැරෙන්නේ හොඳ ආමරයක් තියෙනවා හැමිනෙනවා යකෝ ගහපන් හොඳ ආමරයක් තියෙන්නේ කොළ හදන්නේ කොහොමද කියලා මෙන්න මේ sugar cane ඒවා ටිකක් වැවිලා අන්න ඒ ටිකක් කපා ගන්න කපාගෙන මේ sugar cane ටිකක් කොළ හදන්න හරිද මම මේ හරක් ෆාම් එකේ හරක් ටිකක් මැරුවා ටික දෙනා ඉන්නේ හරිද දැන් මේ කොළ ටිකක් අරගෙන යමන් මම තචේ ගහක් පැල කරා ඊට පස්සේ මෙන්න මේ කොපර් බ්ලොක් මෙන්න මෙහෙම තනින් තන දාන්න එක ළඟ දාන්න එපා ඊට පස්සේ මෙන්න මේ තැඹිලි පාටට තියෙන කොපර් බ්ලොක් එක මේ කොළ පාට වෙනවා ටිකින් ටික වෙනස් වෙනවා මචන්ලා ඉතින් මම මෙතන පාරකුත් හැදුවා ගැම්මටම ලස්සනයි නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න දායන්න එපා මම මෙතන චෙස්ට් ටිකක් දැම්මා මොකද ඒක පෙට්ටි වල බඩු පිරලා හරිද ඒක පිළිවෙලකට දැම්මා හරි ඒක නෙමෙයි ප්‍රශ්නේ දැන් කපාගත්ත sugar cane ටිකෙන් අපි කොළ හදනවා මචං කොළ මෙන්න මේ කොළ හදනවා රොකට් හදන්න මේ ගම් පවුඩරයි අරවයි ඕන පිළිවෙලක් අරගෙන ඉන්වෙන්ටරි එක අර තියෙන්නේ අපි කලින් එපිසෝඩ් එක හදපු ගල් කට්ට මං එහෙන වෙනසක් කරා මේ දැක්කම මෙන්න මෙතන පොඩි පිලක් හදුවා ප්ලාස්ටික් කපලා මෙතනත් එහෙමයි පොඩි වෙනසක් කරලා තියෙන්නේ ඊට පස්සේ මම මෙන්න මේ හරිය තමයි මගේ ස්ටෝරේජ් එක හදන්න හිතාගෙන ඉන්නේ ඉතින් මේ ටික සුද්ධ කරගන්න ඕන එකටම කරන්න ඕන මෙන්න මේ ටික සුද්ධ කරගන්න එක මෙතන තමයි ඉතින් ස්ටෝරේජ් එක හදන්න හිතාගෙන ඉන්නේ මෙතන හදලා කැත වුණත් වෙන තැනක හදනවා මම මේ පස් ටික සුද්ධ කරගෙන සෙට් එකක් මෙතන සුද්ධ කරලා තියෙන්නේ තව ටිකක් තියෙනවා ඒ ටිකත් ඉක්මනට සුද්ධ කරමු මොඩියුවත් ස්ටෝරේජ් එක හදන එක ටිකක් දිග වේවි ඒක හින්දා ඉක්මනට වට්ටි කරන්න ඕන ඒ කිව්වත් ස්ටෝරේජ් එක හදන්න ගොඩක් වෙලා යනෝනේ ඒකයි මම මේ පස් කඩන ටික පෙන්නන්නේ නැත්තේ අර මගේ සවලේ බලය අඩු වෙලා තියෙන්නේ ඒ බලහන් යට සවල යටින් තාටි පෙලා සවලක් කඩලා යනවා අවුලක් නෑ මට තව සවලක් හදන් එන්න පුළුවන් අඩෝ මේ දෙවෙනි සවල බං හදන් ආවේ අපි කන්ද නම් කපලා ඉවරයි මෙන්න මෙතන තියෙන කොබස්ටෝන් ටිකක් කඩලා ඊට පස්සේ මේ ටිකට පස් දානවා හරිද තව ටිකක් තියනවා මේව කඩ මේ පාවිච්චි කරන් දෙවෙනි ගල් කට්ට අනිත් ගල් කට්ට කැඩුනනේ ළමයි මෙහාට ළමයි තියෙන්නේ මචල්ලා මේකේ භාගයක් හදලා ඉවරයි 1 2 3 4 5 6 7 8 මේකත් එක්ක 9යි හරිද 2 3යි මේකත් එක්ක ගන්නවා 4යි 5යි 6යි 7යි 8යි 9යි අඩෝ උඩයි දහන්න ලබා 11ක් නේ හරි මේ පැත්තට හරි මේ පැත්තට 11ක් මෙහාට නෑ මගේ රත්තරන් යාළුවනේ දැන් කොබා හරි ඔහොම එකයි
එහෙම අඩ වැරදුනාව. කොයිද මෙහාට එකයි ගාන්ට නිගෙනාවි. වැරදුනායි. ඔහොම මෙහෙම දාගන්න ඕන. අර දැන් මම මේ බිත්ති ටික වහගන්නවා. තව තිබ්බද ඉන්වෙන්ටරි එකේ? තව නෑ. අර පෙට්ටියේ මම බඩු ටිකක් ගෙනාවා. මෙතන ඇති තව. ඊට පස්සේ බං ඔන්න ඔහොම හදාගන්න. මෙන්න මේ විදියට. හරිද? ඊට පස්සේ හැමිනේ අන්න එහෙම බැරල් ටිකක් හදාගෙන යන්න ඕනේ. මම මේක මේ හදන්න කියලා දෙන්න ඕනේ. මේක චුට්ටයි කියලා දෙන්න. මේක ටිකක් චුට්ටක් විතර බඩු ඕනේ කරන දෙයක්. දැන් මෙන්න මෙහෙම වහල ගහලා ඉවරයි. මේ දෙවෙනි සෙට්ටුවේ වහල තාව ටිකක් තියෙනවා. අද බැරල් ටිකක් හදාගන්න ඕන බං. මොකද ඉවොත් බැරල් ඕන. බැරල් නැතුව වැඩේ කරන්න බෑ නීති. ඔඩයි දහම මම මේ පොළොව මේව කරගන්න එක. කෝ සවල අරහෙ මං හිතන්නේ පෙට්ටියේ ඇත්තේ. හරි. දැන් ඒ ටික නම් කපලා ඉවරයි. ලැන්ටන් හදාගන්න ඕනේ. ලැන්ටන් ගහගන්න ඕනේ. මේක කැස්සක් ඇවිලින්. තා බැරල් ටිකක් හදාගන්න ඕනේ බං. හරි දැන් යම. මෙන්න මෙහෙම දැන් බැරල් දාගෙන යන්න ඕන. ඔන්න ඔය ආකාරයට. හරි බැරල් ටික නම් දාගෙන ඉවරයි. දැන් අපි ගිහිල්ලා හදාගෙන ඉනි මග. ඉනි මං ඔන්න දාන්න ඕන. මෙන්න මෙහෙම උඩට මේවා ටිකක් ගහන් යනවා. මෙන්න මේ එළිය ටික පොතු ගහ ගන්න ඕන. හරි. ඒ ටික නම් පොතු ගහගෙන ඉවරයි. දැන් ගිහිල්ලා අපි ගේන්න ඕන ඕක් ගස් ටිකක්. ඕක් ලී ටිකක් ගේන්න ඕන. ඊට පස්සේ ඔන්නම හදා ගන්න ඕන. පේන විදියට ට්‍රැප් ඩෝර් ගහලා ස්ටේර්ස් ගහලා මෙහෙම හදා ගන්න ඕන. ඉතින් ගයිස් ඊපස්සේ මෙන්න මෙහෙම හදා ගන්න ඕන. පොතු ගහන්න ඕන දැන් මේවා. ඔන්න පොතු ගහගන්න. හරිද? මේක අපේ බඩු දාන කාමරේ. මේ ගෙදරන් නෙමෙයි හදන්නේ. අපේ බඩු ටික දාන්න. මෙන්න මේව දාන්න. පොත් හදන හැටි දන්නවා නම් ඉතින් අර කාටුන් ටේබල් එකේ කියලා දෙනවා මේව හදන හැටි. ලේසි හදන්න. මොන මොකලද මේ? මෙන්න මෙහෙම හදා ගන්න ඕන. මෙන්න මේ විදියට බා. ඊට පස්සේ මෙන්න මෙහෙම දාන්න යාළුවනේ. ඔන්න හොදාපන්. හරිද? බල හදනවා නම් විතරක් හදපන්. මන්නම් හැමිනෙනවා. ඒට ඉස්සෙල්ලා ඇහුනේ බං මන්නම් හැමිනෙනවා. නෑ බං මෙන්න මේ ටැබ් ඩෝ එක වැරදුනානේ. අන්න ඒකයි බං හැමිනෙනවා කිව්වේ. හරි භාගයක් අයියෝ මෙහෙත් හදන්න එපා බං. මචං ඊට පස්සේ මේ බෝඩ් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේවා මගේ අතේ තියෙන මේවා මචං අර කාට්ටින් ටේබල් එකේ කෝටුවේ ලී තියෙනවා නම් හදන්න පෙන්නනවා ඒවා හදන හැටි. මෙන්න මෙහෙම බෝඩ් ගහන්න ඕනේ බං උඩ. ඊට පස්සේ මෙන්න මෙහෙම හදාගනින් මචංට.
මෙන්න මේ විදියට මම ට්‍රැප් ඩෝ ගහන් යන්න ඕන. ට්‍රැප් ඩෝ සෑප් පඩිපෙල්. භාගයක් වැඩ ඉවර කරලා තියෙන්නේ. අපි මේ එකේ ස්ටෝරේජ් එකේ. ඊට පස්සේ ට්‍රැප් ඩෝ එකක් ගහමු. හරි. මොහොම ට්‍රැප් ඩෝ ගහලා හදාගන්න ඕන. අයියෝ මම වැරදුනා. මොහොම මෙහෙමත් හදාගන්න ඕන. මෙන්න මෙහෙම හදාගනින්න බා. අඩෝ දැන් මේක භාගයක් වැඩි ඉවරයි බං. අපි ස්ටෝරේජ් එකේ වැඩි කතා කරන්නේ නැහැ ඉතින්. මොනව කතා කරන්නද බං? අඩෝ ඉතින් මගේ channel එකේ subscribersලා 1000කුත් ආවා බං ඉතින්. ඉතින් ඒ වෙන කාවත් හින්දා නෙමෙයි බං. උඹලා හින්දා මම subscribersලා 1000කුත් ගැහුවා. ඉතින් subscribe කරපු හැමෝටම බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි. ඔක්කෙම ආදරේ යාළුවනේ. මචං අර නෙදර් රෝලින් අපි මෙන්න මේ බ්ලොක් වගේක් ගෙනාවේ. ඒවා කැඩුවහම පවුඩර් නේ ආවේ. අන්න ඒවයින් අපි ලයිට් බ්ලොක් හදා ගන්නවා. මෙන්න මේක හදා ගන්න ඕන බා. රිස්ටෝන් නම් ඇති බං 67. අය ස්ටැක් ඇති ගොඩක්. එන්න මේ පුරවලා තියෙනවා කෙලින්ම. මේව ඕනේ. කොබස්ටෝන් උත් එපා. වැඩ නම් තව ටිකයි තියෙන්නේ අපේ මේ වෙකේ. වැඩට කිවර ගන්නය. අපි 16ක් හදාගත්ත මේවා. මේ ලයිට් බ්ලොක්. හරි. ඔන්නෝම ස්විච් ටික දාමු. ලයිට් ටික නම් හරි. හරි මචං. එතන වැඩ ටික ඉවරයි. මචං පෙට්ටි ටිකක් මම හදාගත්තා. අර මට පේන්නේ. හරි. ඒ ටික නම් ඉවරයි. තව පෙට්ටි ටිකක් හදන්න පුළුවන් මට. මොකද ඒක ලී දිනනවා ඇති වෙන්න. දැන් නම් මගේ ලී වලින් භාගයක්ම ඉවරයි බං. මේ ස්ටෝරේජ් එක හදන්න ගිහිල්ලයි. මේ පෙට්ටිය හදන්න ගිහිල්ලයි. අයියෝ ඔන්න මචන්ලා හරි මැද කාටින් ටේබල් එකකුත් දැම්මා ඉතින්. දැන් මචන් පෙට්ටි ටික දාගන්න ඕන. අපේ හරි මචන්ලා ස්ටෝරේජ් එකේ වැඩ ටික නම් ඉවරයි. මෙහෙම තමයි ස්ටෝරේජ් එක තියෙන්නේ. ඒ ඇතුළේ මේ පල්ලෙහා තට්ටුව මේ තියෙන ඉස්සරහ පෙනුම ලස්සනයි නේද? අඩෝ දැන් මේක රෙකෝඩ් කරන්නේ ගත්තේ නම් ගේම් එක රෙකෝඩ් කරන්න ගත්තේ 5 ගානකට. දැන් වෙලාව මචං 7:41. ඉතින්